ඔන්න පුතේ ඔයාලට අද මම ගන්න ලස්සන ගැටළු රටාවක්. මම මේකට නම දාලා තියෙන්නේ ජොලි ගැටළු කියලා. ඒවා කොහෙවත් නෑ හොඳේ. ඒවා ඔයාලට අර මතකෙ තියෙන දාපු නම. ඉතින් මේකෙදි ඔයාලට කියනවා ඉටිපන්දමක් මිනිත්තු 10ක් පත්තු වෙනවලු. පුතාලගෙන් අහනවා එවැනි ඉටිපන්දම් 4ක් එකසරේ දැල්ලුවාම නිවිලා අවසන් වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ආදරණීය දුවේ පුතේ මේ අහන්නකෝ එක ඉටිපන්දමක් පත්තු වෙන්නේ මිනිත්තු 10යිනේ. ඉතින් පුතේ එක සැරේ ඒ වගේ ඉටිපන්දම් 1000ක් පත්තු කළා යන්නේ මිනිත්තු 10ම තමයි. මේ බලන්න උදාහරණයක් විතර මම මේකෙන් ඔයාලා මේක බලලා තේරුම් ගන්නකො. මම කියනවා මේ පෑනක් උඩ ඉඳලා වැටෙන්න යන්නේ තප්පර 5යි කියන එකක් ඔබලා. 1 2 3 4 5. දැන් එක පෑනක් වැටෙන්න කොච්චරද ගියේ තප්පර 5යි. මමයි. එවැනි පෑන් දෙකක් එක සැරේ ඔබ විමණ දාන්නයි හදන්නේ. හරිද ගොන්? එවැනි පෑන් දෙකක් එක සැරේ දාන්න. ඔබ බලන්න. 1 2 3 4 5. දැක්කද? දෙකම වැටෙන්න ගියේ තප්පර කීයද? 5ම තමයි. එහෙනම් එකක් වැටෙන්න ගියපු වෙලාව නම් දෙකම වැටෙන්න ගියේ එක ඉටිපන්දමක් පත්තු කළාම මිනිත්තු 10ක් ඇලෙනවා නම් ඒ වගේ පුතේ ඉටිපන්දම් 4ක් එක සැරේ පත්තු කරත් යන්නේ කීයද? මිනිත්තු 10ම තමයි. තව උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඇඳුමක් පේරෙන්න යන්නේ මිනිත්තු 20යි. එවැනි ඇඳුම් දෙකක් දැම්මත් යන්නේ මිනිත්තු කීයද? 20ම තමයි. එක සැරේ නම් කරන්නේ ඒ ටයිම් එකමයි යන්නේ. මේ රටාවේ පුතේ හදන්න දෙයක් නැහැ කොහොමවත්. ඒකයි ජොලි ගැට් කියලා දාලා තියෙන්නේ. එකක් සිද්ධ වෙන්න යන වෙලාවමයි ඔබට උත්තරේ බවට පත් වෙන්නේ. එක ඉටිපන්දම් මිනිත්තු 10යි නම් දැන් මේ එක සැරේ වෙන්නේ ඉටිපන්දම් 100ක් පත්තු කරත් මිනිත්තු 10ක තමයි. ඒ නිසා තමයි ජොලි ගැටු දක් කියලා දාලා දෙන්නේ. ඒක තාම ලීසි වැඩක්. දෙමව්පියෝ මේක ගෙදර තව චුට්ටක් ප්‍රායෝගිකව දරුවන්ට කියලා දෙන්න.